ඔයාටත් හිතෙන්නේ නැද්ද සමහර වෙලාවට හිත බරයි කියලා? වැඩ, සම්බන්ධතා, මුදල්, ප්‍රශ්න, අනාගතය ගැන බය මේ හැමතේම එකතු වෙලා අපේ හිත සිර කරගෙන ඉන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ හිත නිදහස් කරගන්න පුළුවන් සරල නමුත් බලවත් ක්‍රම 7ක් ගැන. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. නම්බර් 1 ඔබේ සිතුවිලි ලියන්න. අපේ හිත ඇතුලේ දාගෙන ඉන්න ප්‍රශ්න ලොකු වෙන්නේ ඒවා හිත ඇතුලෙම කැකෑරෙන නිසා. ඒ නිසා කඩදාසියක් අරගෙන ඔයාට හිතෙන දේවල් ලියන්න. මොනවා ගැනද ඔයා කනස්සල්ලෙන් ඉන්නේ? මොන දේද ඔයාට පීඩනයක් වෙලා තියෙන්නේ? ලියන එකෙන් හිතේ තියෙන බරක් අඩු වෙනවා කියලා පරීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. නම්බර් 2 වර්තමානයේ ජීවත් වෙන්න. ගොඩක් වෙලාවට අපි දුක් වෙන්නේ ගිය දේවල් ගැන හෝ බය වෙන්නේ එන්න තියෙන දේවල් ගැන. නමුත් ජීවිතේ තියෙන්නේ මේ මොහොතේ. විනාඩියක් නවතින්න. ඔයාගේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. අවට ඇහෙන ශබ්ද අහන්න. මේ මොහොතට ආපහු එන්න. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මේ පුරුද්ද මානසික ආතතිය අඩු කරන්න උදව් වෙනවා. නම්බර් 3 ගැඹුරු හුස්මක් ගන්න. ස්ට්‍රෙස් එක වැඩි වෙද්දී හුස්ම ගන්න විදිය වෙනස් වෙනවා. ඔයා දැන් මේක try කරලා බලන්න. තප්පර 4ක් හුස්ම ඇද ගන්න. තප්පර 4ක් නවත්තන්න. තප්පර 4ක් හුස්ම පිට කරන්න. ආයෙත් තප්පර 4ක් නවත්තන්න. මේක box breathing කියලා හඳුන්වනවා. මේකෙන් හිත සංසුන් වෙලා අවධානය වැඩි වෙනවා. ඔයාට මේකෙන් වෙනසක් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම්බර් 4 ඇවිදින්න. සමහර ප්‍රශ්නවලට හොඳම උත්තරේ තමයි ටිකක් ඇවිදින එක. විනාඩි 10ක් වුණත් පිටතට ගිහින් ඇවිදින්න. ශරීරයේ චලනය වෙනකොට මනසත් සැහැල්ලු වෙනවා. එක්සර්සයිස් මගින් ස්ට්‍රෙස් අඩු කරලා මූඩ් එක හොඳ කරන බව පරීක්ෂණ වලින් පෙන්වා දෙනවා. නම්බර් 5 හැමදේම පාලනය කරන්න උත්සාහ නොකරන්න. ජීවිතේ හැමදේම අපේ අතේ නැහැ. අපිට පාලනය කරන්න පුළුවන් දේවල් ගැන වැඩ කරන්න. පාලනය කරන්න බැරි දේවල් පිළිගන්න. හිත නිදහස් වෙන්න පටන් ගන්නේ ඒ මොහොතේ. නම්බර් 6 ස්ක්‍රීන් ටයිම් අඩු කරන්න. සෝෂල් මීඩියා එකේ හැමෝම සතුටින් ඉන්නවා වගේ පේනවා. ඒත් ඒක සම්පූර්ණ ජීවිතේ නෙවෙයි. දවසකට පැය කිහිපයක් හරි ෆෝන් එකෙන් ඈත් වෙන්න, පොතක් කියවන්න, සංගීතයක් අහන්න, හිතට කැමති දෙයක් කරන්න. නම්බර් 7 කතා කරන්න. හිතේ තියෙන හැමදේම තනියම දරාගෙන ඉන්න එපා. විශ්වාසවන්ත යාළුවෙක්, පවුලේ කෙනෙක් හෝ අවශ්‍ය නම් වෘත්තීය උපදේශකයෙක් එක්ක කතා කරන්න. කතා කිරීම කියන්නේ දුර්වලකමක් නොවේ. ඒක ශක්තියක්. ඉතින් අනිත් අයට දැනගන්න ඔයා හිත නිදහස් කරගන්න භාවිතා කරන ක්‍රමයක් කමෙන්ට් කරන්න යන්න. මතක තියාගන්න. හිත නිදහස් කරනවා කියන්නේ ප්‍රශ්න නැති ජීවිතයක් ගත කරන එක නොවේ. ප්‍රශ්න අතරේ වුණත් සාමයෙන් ඉන්න ඉගෙන ගන්න එකයි. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි. Think it. හිතන්න ඔයාට පුළුවන්.